අද අපි කතා කරන්න යන්නේ භාග සහ දශම සංඛ්‍යා ගණනය කිරීමේ උපාය මාර්ග ගැන. මේක අපි තේරුම් ගන්න ඕන දේ තමයි භාගයි දශමයි කියන හරියට භාෂා දෙකක් වගේ. එතකොට භාෂා දෙකකින් වතක් කරනකොට අපි එකක් අනික්කට පරිවර්තනය කර භාග කියලා කියන එක වර්ගයක්, දශම කියන තව වර්ගයක්. මේ දෙකම එකම දෙයකට පරිවර්තනය කරාට පස්සේ තමයි අපිට සුළු කිරීම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මොකක් හරි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ භාග දශම හෝ දශම භාග බවට පරිවර්තනය කරන්න. එතකොට අපි මේක තීරණය කරන්නේ අපිට තියෙන එකතු කිරීමක් නම් අපි භාග දශම කරගන්න එක ලේසි. අපිට තියෙන ගුණ කිරීමක් නම් දශම භාග කරගන්න එක ලේසි. දැන් අපි ගත්තොත් මෙන්න මෙතන උදාහරණයක් විදිහට අපිට භාග සංඛ්‍යාවක් හම්බ වෙනවා 4න් 3යි කියලා. මෙන්න මේ 4න් 3 කියන එක අපි කොහොමද දශම කරගන්නේ කියලා තමයි බලන්න වෙයි ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමය තමයි දිගු බෙදීම. මෙන්න මේ විදිහට දිගු බෙදීමේ ලකුණක් ඇතුලේ අපිට තියෙන ලවය 3 දාගෙන හරෙන් බෙදාගෙන යනවා දිගින් දිගටම. එතකොට අපි මුලින්ම බලන සිද්ධිය තියෙන්නේ 3ට 4 ඒවා කීයක් තියෙනවද? එතකොට අපිට එන උත්තරේ 0යි. ඊට පස්සේ එතනින් අපි දශම දෙක තියලා මේ 3 පල්ලෙහාට ගෙනියනවා. පල්ලෙහාට ගෙනිහිල්ලා 10කින් වැඩි කරනවා. එතකොට 30ක්. 30ට 4 ඒවා අපිට නම් 4 වරක් 7 28ක් තියෙනවා. එතකොට 4 වරක් 7යි. දශම තිතෙන් අපි නොට පැත්තේ තමයි මේ ටික වෙන්නේ. එතකොට ඒක 4 වරක් 7 මෙතන 28යි කියලා. මේ 28 කියන එක ඊට පස්සේ අපි කරන්නේ මොකද? මේ 30න් අඩු කරාම දෙකක් ඉතුරු. ඒ දෙකටත් ආපහු සැරයක් අපි 10 බලයක් තියෙනවා 20ක් කරගන්නවා. 20ට 4 ඒවා තියෙනවා 5ක් තියෙනවා. දැන් අපිට බෙදලි ඉවරයි. 4 වරක් 5 20යි. තවදුරටත් බෙදෙන්න සංඛ්‍යාවක් 0යි. ඒත් අපිට මේකේ උත්තරය එනවා 3 බෙදීම 4. එහෙම නැත්නම් 4න් 3 කියලා කියන්නේ 0.75 කියන්නේ. ඊළඟ කතාව අපිට තව ක්‍රමවේදයක් තියෙනවා මෙන්න මේ වගේ. අපිට පුළුවන් හරය 10 හෝ 10 බලයක් බවට පරිවර්තනය කරන්න. ඒතර මෙතෙන්ද අපි කරන්නේ අපි භාග සංඛ්‍යාවක් හිතමුකෝ A බෙදීම B කියලා. මේක සමාන වෙනවා A කියන සංඛ්‍යාව යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරොත් B කියලා B කියන සංඛ්‍යාවත් තවත් සංඛ්‍යාවකින් වැඩි කරොත් P කියලා හරය ලැබෙන්නේ දෙකම එකම වගේකින් නම් වැඩි වෙන්නේ මේ දෙකම සමානයි. A බෙදීම B උත් A වැඩි කිරීම P සහ B වැඩි කිරීම P කියන සංඛ්‍යා දෙකත් මේ විදිහට බෙදුවම උත්තරයත් සමාන වෙනවා. එතකොට අපිට මේක දැනගන්න ඕනේ හරය 10 100 1000 කියන ඒ විදිහේ 10 බල බවට පරිවර්තනය කරගෙන කීයෙන් වැඩි කරන්න ඕනේ. මෙතන 4 කියන එක 25න් වැඩි කරුවොත් හරි. එතකොට අපි කරන්නේ මොකද? 3 බෙදීම 7 අපි යට වැඩි කරනවා 25න් සමානතාවය අරගෙන උඩත් වැඩි කරන්න ඕනේ 25න්. ඒ අනුව තමයි මේ 75 බෙදීම 100 කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඕනම සංඛ්‍යාවක් 10 හෝ 10 ගුණාකාරයකින් බෙදනකොට අපිට පුළුවන් ඒ සංඛ්‍යාව අපි ඒ කියලා බෙදමු මෙහෙම 10 කියලා බෙදමු. මෙතන තමයි දශම ස්ථානයේ තියෙන්නේ ඒ කියන සංඛ්‍යාවට දක්වන්න පැත්තේ. ඒ 10න් බෙදනකොට වෙන්නේ මේ ඒ කියන සංඛ්‍යාවේ දශම ස්ථානයේ වම් අත පැත්තට පනවනවා. එතකොට 0.a කියලා අපිට ලියන්න. ඒ විදිහට තමයි මේක දශම ස්ථානෙ මෙතන තියෙන්නේ 100න් බෙදෙද්දි 1යි 2යි 100ට 0.2ක් තියෙනවා. ඒ නිසා දශම ස්ථාන දෙකක් එහාට පනින්න ඕනේ. ඒ නිසා 0.75. ඊළඟ කතාව. අපි දශම කොහොමද භාග බවට පරිවර්තනය කරන්නේ? අපි මුලින් බලන්න ඕනේ මේක තියෙන්නේ කීවෙනි ස්ථානයේද කියලා දශම ස්ථානයේ. ඒතකොට අපි ගත්තොත් මේක තියෙන්නේ 100 වෙනි දශම ස්ථානයක තියෙනවා. ඒක අපි බලාගන්න ඕනේ. මේ 0.25 කියන එකේදී දශම ස්ථානයට එහා පැත්තෙන් එක සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ 10 වෙනි ස්ථානය. ඊට පස්වෙනි ස්ථානයට කියන්නේ අපි 100 වෙනි ස්ථානය. ඊටත් පස්සේ තව එකක් තියෙනවා. ඒක දහස් ස්ථානය කියන්නේ 1000ක් කියලා දෙනවා. හරිද? 10 100 1000 ඒ විදිහට එහාට යන්න 10 බලයක් ගන්න වැඩි වෙනවා. ඒතර මෙතන තියෙන මෙතන යට අපි දන්නවා දශම ස්ථානයෙන් එහාට තියෙන්නේ සංඛ්‍යා දෙකයි. සංඛ්‍යා දෙකයි නම් මේක 100න් තමයි වෙන්නේ. ඒතර අපි තේරුම් ගන්න සිද්ධිය තියෙන්නේ 0.25 කියන එක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න නම් අපි මේ දශම ස්ථාන එකකින් එහාට පැන්නුවොත් අපිට එනවා යටට 10ක් දාන්න. තවත් එකකින් එහාට පැන්නුවොත් අපිට තව 10ක් දාන්න වැඩි කිරීමක්. එතකොට 25 බෙදීම 10 වැඩි කිරීම 10 කියන්නේ 100. 25 බෙදීම 100. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව දුරටත් සුළු කරගන්න පුළුවන්. අපිට වෙන උඩ යට දෙකම 5න් බෙදෙනවා. ඒතර 5 බෙදීම 20 එනවා. ඊට පස්සේ ආපහු 5න් බෙදෙනවා මේක. 1 බෙදීම 4 එනවා. 4න් එක බවට පරිවර්තනය වෙනවා.
ඒක තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. දැන් අපි උදාහරණයකට යමු එකතු කිරීමක් තියෙන සරල උදාහරණයකට. මෙන්න මේක බලන්න 5න් 1 තන 0.25. අපිට මේක යන්න පුළුවන් විදි දෙකක්. එකක් 5න් 1 දශම කළා මේ දෙක එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 0.25 භාග කළා ඒ දෙක මේ භාග දෙක එකතු කරන්න පුළුවන්. මෙතන පළවෙනි මාර්ගය වෙන්නේ දශම බවට හැරවීම. මොකද මේක පහසු වෙන්නේ මේක එකතු කිරීමක් තියෙන නිසා. මේ දෙක අතර එකතු කිරීමක් තියෙන නිසා එකතු කිරීම හෝ අඩු කිරීම වගේ දේවල් තියෙනවා නම් අපිට ඇත්තටම දශම බවට පරිවර්තනය කරලා යන එක ලේසි. ඒකට 5න් කෙනෙක් අපි දශම බවට පරිවර්තනය කරගන්න අර කිව්වා වගේ දිගු බෙදීම් පාවිච්චි කරලා අපිට යන්න පුළුවන් 0.2 කියලා යන්න. හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට හරයෙන් වැඩි කරනවා මේක කල්පනා කරොත් මෙතන දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන දෙකෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන 10යි. උඩ 2යි. දෙක බෙදීම 10යි කියලා කියන්නේ 0.2. ආදේශ කිරීම දැන් අපි 0.2 තන 0.25. ඊට පස්සේ මෙතන එන උත්තරේ 0.4. දැන් මේක එකතු කරනකොට අපි දශම ස්ථාන එකතු කරනකොට හැමතිස්සෙම මතක තියාගන්න ඕන දේ තියෙන්නේ 0.2 කියන එකට එකතු කරනකොට 0.25 කියලා දානකොට අපි මේ දශම ස්ථානයක ගෙලින් තියාගන්න ඕනේ. හරිද? නැත්තම් කවුරු හරි කෙනෙක් මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? 0.2යි 0.25යි කියලා දාලා මෙහෙම ගත්තොත් 7යි 2යි 0.2 කියලා ගත්තොත් වැඩේ වරදිනවා. හරිද? මේක වැරදි. එතකොට මේක දශම ස්ථානයක ගෙලින්නේ නැහැ. හරිද? දශම ස්ථානයක ගෙලින් තියෙනකොට එතන අපිට දන්නවා මෙතන තියෙන බිඳුව. මෙතන මොකද නැත්නම් බිඳුව කියලා අපිට ගන්න පුළුවන්. 0.5යි 5යි 2යි 4යි දශම ස්ථානයි දශම ස්ථානයි අතර බිඳුව. හරිද? ඔන්න ඒ අතරින් තමයි දශම ස්ථානයක එකතු කරන්නේ. ඊළඟ කතාව භාග බවට හරවගෙන ගියොත් මේ ගැටලුව කොහොමද යන්නේ? හරිද? එතකොට 0.25 අපි අර කිව්ව විදියට මේ විදියට හරවගෙන 4න් 1 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට එන නව සමීකරණය එන්නේ 5න් 1 ධන 4න් 1 කියලා. දැන් මෙන්න මේ දෙකේ අපිට හොයාගන්න ඕන කුඩාම පොදු හරය හොයාගන්න. මේ කුඩාම පොදු හරය හොයාගන්න අපි 5 ගුණාකාර ලියනවා 4 ගුණාකාර ලියනවා. ඊට පස්සේ මේ දෙකේම ගුණාකාර වල පොදු වර්ගයක් තියෙනවද කියලා බලලා ගන්නවා. මේ ගත්තොත් 5යි 4යි අතර කිසිම කොමන් ගුණාකාරයක් නැහැ. එතකොට අපි කරන්නේ මොකද්ද? 5,4 කියලා ලියලා ඒක ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදාගෙන ගියොත් අපිට පළවෙනි ප්‍රථම සංඛ්‍යාව 2. 2 කියන එකෙන් බෙදුවොත් 5 කියන එක දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන් බෙදෙන තුරු අපි බෙදන්නේ නැහැ. ඒ විදිහට යනවා 5යි 4 කියන එක බෙදුවොත් 2කින් 2යි. ආපෝසරයක් දෙකකින් බෙදුවොත් 5 එහෙමම තියෙනවා. ආයි දෙකෙන් බෙදෙන්නේ නැති නිසා 2 දෙකෙන් බෙදනවා 1යි. ඊට පස්සේ 3ෙන් බෙදන්න බෑ. 3ෙන් බෙදෙන්නේ නැහැ 5. ඊළඟ තියෙන 5. 5ෙන් බෙදුවම 1යි 1යි. දැන් මේ යට දෙකම ඔක්කොම එක වුණාම මේ ඇතුලේ තියෙන සංඛ්‍යා දෙකම එක වුණාම මෙන්න මේ සංඛ්‍යා අතර ගුණිතය ගත්තා නම් අපිට කුඩාම පොදු ගුණාකාරය ගන්න පුළුවන්. ඒක අපිට එනවා 2 වරක් 2 4යි 4 වරක් 5 20යි. ඊට මොකද කරන්නේ? 5න් 1 කියන එක 20 කරගන්න අපි යට හරය 20 කරගන්න අපිට මෙහෙම 4ෙන් වැඩි කරන්න ඕනේ. නිසා උඩ 4ෙන් වැඩි කරන්න ඕනේ. යටත් 4ෙන් වැඩි කරන්න ඕනේ. 4න් 1 20 කරගන්න 20ෙන් කරගන්න නම් 5න් වැඩි කරගන්න ඕනේ. ඕකත් බලන්න ලේසි විදියක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් 5න් 1 ධන 4න් 1 මේක තමයි උත්තරේ. අපිට දැන් මේක කරගන්න ඕනේ ඔක්කොම 20න් කීයද කියලා කරගන්න ඕනේ. හරිද? 20ට 5 වරක් කීයක් තියෙනවද? 4ක්. 20ට 5 වරක් 4ක්. හරිද? 20 බෙදීම 5 කියන්නේ 4යි. හරිද? මෙන්න මේ 4 කියන සංඛ්‍යාව ගත්තම මේ සංඛ්‍යාවෙන් වැඩි වෙන්න ඕනේ මෙන්න මේ ළමයේ තියෙන ගාන. ඒකෙත් 1 වරක් 4 4යි. එකතු කිරීමේ ලකුණු. මෙතන තියෙන එකතු කිරීමන්නේ. 20ට 4 වරක් කීයද? මේකෙන් බලන්න. හරිද? 4 වරක් කීයද? 5යි. මෙන්න මේ සංඛ්‍යාවෙන් වැඩි වෙන්න ඕනේ මේ කියලා වේ. ඒ කියන්නේ 1 වරක් 5යි. ඒ කියන්නේ 20ට 4 ධන 5. ඒ කියන්නේ 9. මේ දෙකම තවදුරටත් බෙදෙන සංඛ්‍යා නැහැ. එතකොට අපිට 20න් 9 කියලා තමයි අපිට අවසාන උත්තරය එන්නේ. අපි සංකීර්ණ උදාහරණයකට කියොත් මිශ්‍ර ගණනය කිරීමක්. ඒ කියන්නේ මේ ධන වගේ දේවල් තියෙනවා, වැඩි කිරීම තියෙනවා, භාග, දශම ඔක්කොම තියෙනවා, වරහන් මේ දේවල් තියෙනවා. එතකොට මේ වගේ කතාවකදී අපි තේරුම් ගන්න ඕන සිද්ධිය තියෙන්නේ අපිට
මෙතන ගුණ කිරීම එකතු කිරීම වගේ දේවල් ඔක්කොම තියෙන හින්දා අපි අර වන් වේ ගුතර කියලා ගණිතයේ තියෙනවා අපි දේවල් කරන පිළිවෙලක් තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්න ඕන කලින් කතා වුණා වගේ අපිට සංඛ්‍යා භාග බවට පරිවර්තනය කරගන්න එක ලේසි ගුණ කිරීම සහ බෙදීම් තියෙනවා නම් දශම බවට පරිවර්තනය කරගන්න එක ලේසි එකතු කිරීම තියෙනවා නම් අපිට මෙන්න මේ කොටස තියෙනවා තනිකරම ගුණ කිරීම. ඊට පස්සේ මේ කොටස තියෙනවා අපිට බෙදීම. අවසානයේදී මේ දෙක කළා ඉවර වෙලා එන උත්තර දෙක අපිට කරන්න තියෙනවා එකතු කරන්න තියෙනවා. හරිද? ඒතර මෙතන ගුණ කිරීමක් තියෙනවා, බෙදීමක් තියෙනවා, එකතු කිරීමක්. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තියෙන්නේ අපි මුලින් මෙන්න මේ කොටස හරිද? මේ පාර්ට් එක අපි හදා ගන්නවා භාග බවට පරිවර්තන කර ගන්නවා. මේ පාර්ට් එකත් අපි භාග බවට පරිවර්තනය කරගෙන කරනවා. ඊට පස්සේ එන භාග දෙක දශම කරලා අපි එකතු කිරීමට යනවා. ඒකයි කියලා බලන්න. දැන් මෙන්න මෙතන කතාව දශම භාග බවට පරිවර්තනය කරනවා. ඒතර 0.5 කියන එක අපි භාගයක් බවට පරිවර්තනය කරොත් භාගය. දශම 4 කියන එක පරිවර්තනය කරොත් මෙන්න මේ විදිහට 5/2 කියලා අපිට එනවා. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේක ප්‍රකාශනය ආපහු ලිව්වට පස්සේ දැන් මෙන්න මේ තියෙන එකේ මෙන්න මේ සංඛ්‍යාව කොහොමද අපි 1.5 කියන එක කොහොමද මේක වෙන්නේ? ඒ කියන්නේ 5 වරක් 1 5යි. ඒකට 3ක් එකතු වුණාම 8යි. ඔන්න හොඳයි මිශ්‍ර සංඛ්‍යාවක් භාගයක් බවට පරිවර්තනය කරගන්න. මේ ප්‍රකාශනයේදී අර තියෙන විදිහටම ලිව්වොත් මෙන්න මේ කොටස අපිට ලියන්න පුළුවන් මේ විදිහට. 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 එතකොට කොහොමද මේක සුළු කිරීම බෙදීම මෙටි කරන්නේ? මෙතෙන්දී අපි ගණිතයේ සුළු කිරීමේ පියවර පිළිවෙලට යන්න ඕනේ. ඒ කියන්නේ 1 ගුදරි කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න ඕනේ. වරහන් අල්නයන්න බෙදීම ගුණ කිරීම ධන ඍණ. හරිද? වරහන් කවුරුත් දන්නවා අල්නයන්න කියන්නේ මොකද්ද? අල්නයන්න කියලා කියන්නේ ගුණ කිරීම තමයි. ඊට පස්සේ බෙදීම කවුරුත් දන්නවා ගුණ කිරීම ධන ඍණ. මේ පිළිවෙල තමයි යන්නේ අපි. එතකොට මේකෙදී අපි මුලින්ම යන්නේ වරහන් ඇතුලේ තියෙන එක තමයි අපි එහෙනම් කරන්න ඕනේ. මේක බෙදීමක් විදිහට ගත්තට පස්සේ හරිද? මේ බෙදීම අපිට ගුණ කිරීමක් කරගන්න පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ හරි වම් පැත්තේ හරි තියෙන භාගය උඩයට මාරු කළා. එතකොට දැන් මේ පහෙන් එක පහ බෙදීම එක කියලා ගන්න පුළුවන්. එහෙම වුණාම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන හරස් ගුණිතයක් අපිට ගන්න පුළුවන්. මේකට මේක කැපෙනවා. පහට පහ කැපෙනවා. ඉතුරු වෙන්නේ 2යි. එක්කනේ. දැන් මේක දශම කරගත්තා නම් මෙහෙම ගුණ කිරීම බෙදීම වගේ දේවල් අපිට හරස් ගුණිතය කරලා සුළු කරගන්න අමාරුයි. ඒකයි මේ අපි බෙදීම සහ ගුණ කිරීම කියන ඒවා භාග විදිහට තියාගෙන යන්නේ. ඊට පස්සේ අපිට මේක දැන් හදාගත්තට පස්සේ අපිට මෙතන ගුණ කිරීමක් වෙනවා අවසානයේදී. මේ බලන්න මේ ගුණ කිරීම ඊළඟ ගුණ කිරීම තියෙන්නේ. මෙතන අපිට එනවා මේ 4 බෙදීම 5 කියලා. අවසානයේදී අපිට සමීකරණ වෙලා තියෙන මුලින්ම වරහන් ඇතුළේ විච දෙන්න සුළු කළා එක 2 කියලා ගත්තේ. ඒ කියන්නේ මෙන්න මේ කතාව මේ එන්නේ. ඊට එහා පැත්තේ තියෙච්ච ටික සුළු කරලා අපිට එනවා මෙන්න මේක. දැන් මෙතන තියෙන්නේ එකතු කිරීමක්. එකතු කිරීමක් වගේ තියෙද්දි දශම බවට පරිවර්තනය කරලා යන එක ලේසියි. දැන් මෙන්න මේක දශම බවට පරිවර්තනය කරාම 4 බෙදීම් 5 කියන එක දශම බවට පරිවර්තනය කරලා 0.8යි. ඒකට 2ක් එකතු වෙන්න තියෙන්නේ. එතකොට 2 ඇතිස්ම 8 බවට පරිවර්තනය. දැන් මේකේ අපිට මතක තියාගන්න ඕන දේ තියෙන්නේ භාග දශම කරන්න නම් ළමයා හරියෙන් බෙදන්න ඕනේ. අපි ලොං ඩිවිෂන් විදියට කරන්න පුළුවන්. ඕ අපිට හරය 10 ගුණාකාරයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් මේක අපිට ලේසියෙන් කරගන්න පුළුවන් භාග දශම කරගන්න පුළුවන්. හරිද? මේ ක්‍රමය අපිට ලේසි එකතු කිරීම හෝ අඩු කිරීම තියෙන විට ධන හෝ ඍණ තියෙනකොට දශම භාග බවට පරිවර්තනය කරගන්න ස්ථානීය අගය අනුව ලියන්න වෙනවා. එතකොට 0.6 කියන එක අපි 6 බෙදීම 10 කියලා කියන්න. හරිද? ඊට පස්සේ මේක සුළු කරාම ඒ කියන්නේ මේ දෙකම අපිට දෙකෙන් බෙදලා හින්දුනායි. එතන 5යි කියලා ලියගන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට ලියන්න 5න් 3යි කියලා ලියගන්න පුළුවන්. මේ ක්‍රමය අපිට ලේසි වෙන්නේ මොකද ගුණ කිරීම හෝ බෙදීම තියනකොට. ඊට පස්සේ මොකද අපි හැමෝම හිතමු මේ ඔක්කොම එකම ආකෘතියකට හරවන්න. ගුණ කිරීම හා බෙදීම තියනවා නම් අපි අර 1 ගුදරි කියන ක්‍රමය යොදවන්න. 1 ගුදරි කියලා කියන්නේ වරහන්. කියලා කියන්නේ බ්‍රැකට්ස්. හරිද? අල්නයන්ෙන් කියන්නේ ඔෆ් කියන එක. හරිද? ඊට පස්සේ බෙදීම කියලා කියන්නේ ඩිවිෂන්. ඊට පස්සේ ගුණ කිරීම කියලා කියන්නේ මල්ටිප්ලිකේෂන්. ද කියලා කියන්නේ මෙතන අපි යන්නේ
ඇඩිෂන් ප්‍රී කියලා කියන්නේ අපිට කියන්නේ මොකද්ද? සබ්ස්ට්‍රැක්ෂන්. පොඩ්කාස්ට් කියලා කියන්නේ එහෙම එන්නේ. හරිද? ඔක තමයි කතන්දරේ.